ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මට හිතුණා ඩේ ව්ලොග් එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මෙතන ඉඳන් මම මේ දවස් ඇතුළත කරපු හැමදේම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අද හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඉතින් මම උදේ නැගිට්ට පස්සේ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි බෙඩ් එක හදන එක. මොකද ඇඳ ලස්සනට තියනවා කියන්නේ අපිට ලස්සනට දවසම පිළිවෙලකට ජීවත් වෙන්න පුළුවන් වගේ හැඟීමක් එනවා. ඔයාලටත් එහෙම ඇති. මම හරිම ආස දෙයක් තමයි ඇඳ ලස්සනට තියාගන්න එක. ඉතින් උදේ නැගිට ගමන් ඇඳ හදලා ඉවර වෙලා මම කරන්නේ වොෂ් එකක් දාගන්න එක. අපි ගැන හිතන එකත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් මම නැගිට ගමන් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ පළවෙනි ස්ටෙප් එක ෆේස් එක ක්ලෙන්සර් කරලා හොඳට හොදගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් මූණ හොදගත්තට පස්සේ තමයි දවසම ෆ්‍රෙෂ් එකක් දැනෙන්නේ. ඉතින් උදේ පාන්දර වතුර රස්නේ නිසා මගේ මූණ ඇත්තටම මේ හොදන්න පටන් ගත්ත ගමන් පිච්චුණා. ඒක මගේ මූණත් රතු වුණා එක සැරේට උණු වතුරෙන් හොදලා. ඉතින් උදේ නැගිටලා මූණ හොදලා දත් මැදගෙන මම වොෂ් එකක් දාගෙන මගේ දවස පටන් ගන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන් නැගිට ගමන් වොෂ් දාන කෙනෙක්. ඒක බොන්නත් කලින් මම වොෂ් එකක් දාගෙන තමයි ගෙදරින් එළියට එන්නේ. ගෙදරින් නෙමෙයි රූම් එකකින් එළියට එන්නේ. ඉතින් මම වොෂ් එකක් දාගෙන මේ විදිහට මුලින්ම මගේ දවස පටන් ගන්නේ වතුර බීලා. ඉතින් මගේ වෝටර් බෝටල් එක මේකෙන් මම වතුර සාමාන්‍යයෙන් උදේට මේකෙන් භාගයක් විතර බොනවා. මම දන්නේ මම දවසට ලීටර්ස් 4-5ක් වගේ බොනවා ඇති. මොකද මේ බෝතලෙම මම දවසට 4-5ක් වගේ බොනවා. මොකද මේ දවස්වල ඇත්තටම රස්නෙත් වැඩි අපේ ගෙදරට මම දන්නේ. ඉතින් මම ඊට පස්සේ වතුර බීලා ගේ මුලින්ම අතුගා ගන්නවා. මොකද ගේ පිළිවෙලට තියෙන එක තමයි අපිට දවස පටන් ගන්න එකේ පළවෙනිම ස්ටෙප් එක වෙන්නේ. මොකද ගේ ලස්සන පිරිසිදුවට තියෙනකොට තමයි ගෙදර ජීවත් වෙන්න අපිට ආස හිතෙන්නේ. ඉතින් රූම් එක අස් කරලා ගෙදර වැඩත් ඉවර කරගත්තට පස්සේ මම ඉතින් මගේ සුපුරුදු වැඩ පිළිවෙල තමයි ඊළඟට කරගෙන යන්නේ. ඉතින් ඔයාලා මගෙන් අහලා තිබුණා මම දැන් ඩබින් කරන්නේ නැද්ද කියලා. ඇත්තටම ඩබින් නැවතුනේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඊළඟට දැන් ලංකාවේ ක්‍රයිසිස් එකත් එක්ක ලංකාවට ටෙලිඩ්‍රාමාස් එනවා ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා වොයිස් කරන එකත් දැන් ගොඩක් ලිමිටඩ් වෙලා තින්නේ. ඒක නිසා ඉතින් ඇත්තටම දැන් ඩබින් කරන්න chances ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඔයාලට මම කරපු කලින් වැඩ YouTube ඊට පස්සේ මගේ TikTok එකේ දාලා තියෙනවා. මගේ Facebook එකේ දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න, දිගටම videos බලා ගන්න. ඉතින් මට ඇත්තටම ලොකු කාලයක් තිස්සේ videos කරගන්න බැරි වුණා. සැරින් සැරේ තමයි මම videos අරගෙන ආවේ. ඉතින් දිගටම videos අරගෙන එන්න දැන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ගෙදර ඉඳන් කරන වැඩ, කෑම බීම හදන ඒවා ඉතින් ඔයාලට මට පෙන්වන්න ඇත්තටම ආසාවක් තියෙනවා. හරි. මම දැන් ගෙවල් අතුපතු කාගෙන ඉවරයි. දැන් මගේ උදේ අද කිරි එක නෙමෙයි අද කෑම එක තමයි හදාගන්න හිතාගෙන ඉන්නේ මම. මොකද කිරි දාලා කෝන්ෆ්ලෙක්ස් කන්න හිතුවා. ඉතින් මම මයිලෝ වලට ටිකක් කැමති වැඩියෙන් විතර බොන්නේ නැහැ. මොකද ඒක ඇඟට ගුණ නැති නිසා. ගුණ නෑ නෙමෙයි ඇඟට හොඳ නැති නිසා. ඉතින් මම non fat milk එක තමයි දිගටම පාවිච්චි කරන්නේ. මේ දවස්වල මගේ බර වැඩි වෙලා තියෙනවා. ඉතින් බර අඩු කරගන්න හිතාගෙන කෑම අඩු කරනවා කියලා හිතුවට අනිත් අය වගේ තමයි මටත් කෑම අඩු කරගන්න හරි අමාරුයි. මොකද මම කන්න ගත්තාම දැන් ඇත්තටම හැවෙනවා වැඩි. ඉතින් කෝන්ෆ්ලෙක්ස් තමයි අද උදේට මම අන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ තියන්නේ මම හදාගත්ත කෝන්ෆ්ලෙක්ස් එක. මේකට සුගර් නම් ඇඩ් කරගෙන නැහැ. ඉතින් මේ දවස්වල මම මගේ හොබි එකක් විදිහට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එකේ නම් කොළ කහ පාටට හැරිලා තියෙනවා. මම දන්නේ වතුර මදි ප්‍රශ්නයක්ද කියලා. ඉතින් වතුර නම් දවස ගානේ මම දානවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන එක ගැන ලොකු අයිඩියා එකක් මට නැහැ. අනේ දන්න කවුරු හරි ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් උදේ කෑමත් හදාගෙන මම ඉතින් ෆිල්ම් එකක් බලනවා කියලා
හිතුවා. ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 තමයි මම බැලුවේ. ඒ ෆිල්ම් එක කලින් බලලා නැති නිසා මට හිතුණා ඒක බලන්න ඕනි කියලා. ඉතින් උදේ කන ගමන් ඒකත් ටිකක් බලලා මම ගියා මගේ දවල් කෑම එක හදාගන්න. ඉතින් මම විතරනේ දවල්ට කෑම කන්නේ ඉන්නේ. ඉතින් ඒ වුණාට මම හිතුවා මම කැමති කෑම එකක් හදා ගන්නවා කියලා. මොකද හස්බන්ඩ් ඉන්න දවසට ගොඩක් වෙලාවට එයා කැමති කෑම තමයි හදන්නේ. අපි දෙන්න කෑම ಜಾති ගොඩක් වෙලාවට තෝරනවා. එයා සාමාන්‍යයෙන් අඹ රැල්ලා අඹ වගේ ಜಾති කන්න කැමති කෙනෙක් නම් නෙමෙයි. ඉතින් මම මුලින්ම කරේ බෙදපු 3-5 ඒ කියන්නේ ගෙදර බෙදපු 3-5 අඹරැල් එකට කලවම් කරගත්තා. ඊළඟට තෙල් ටිකක් ටිපේ තියාගෙන ඒකට මුලින්ම අබ ඇට ටිකක් දාගත්තා. ඒක නම් වීඩියෝ වෙලා නැහැ. උනට වලට පුපුරනවා පේනවා. ඉතින් ඒකට කරපිංච දාගත්තා. මෙන්න මේ garlic paste එක ඇත්තටම ගොඩක් හොඳයි. කීස් එකකින් ගත්තේ මම. sugar එහෙම ඇත්තෙම නැහැ ඒකේ. ඊළඟට මම තෙලට ආයේ අමු 3-5 අමු මිරිස් සහ සුදු ලුණු paste එක එකතු කරගන්නවා. ඒක බැදෙනකොට ඒකට කරපිංච රතු ලුණු විශේෂයෙන් රස වැඩි වෙන්නේ රතු ලුණු වලට. රතු ලුණු අමු මිරිස් සහ සීනි එකතු කරගන්නවා. මං ගාව තියෙන brown sugar මං තේ හැඳි දෙකක් තමයි දාගන්නේ. ඊළඟට අර බැදපු 3-5 එකතු කරගත්ත අඹරැල්ල එක අර මික්ස් එකට දාලා හොඳට කලවම් කරගන්නවා. මොකද එතකොට තමයි ඒකේ රස එකතු වෙන්නේ. ඊළඟට අර 3-5 ඉතුරු වෙච්ච භාජනයේට වතුර ටිකක් දාලා මේ වතුර ටිකත් ඒකට එකතු කරගන්නවා. ඊළඟට මම පරිප්පු යා ගන්නවා. හොදපු පරිප්පු වලට දා ගන්නවා කහ අමු 3-5 අමු මිරිස් කියන්නේ මේ අමු කුඩු මිරිස්. ඊළඟට කරපිංචා කපලා මං ගන්නෙ. ඊළඟට ඒකට රතු ලුණු අමු මිරිස් එකතු කරගන්නවා. ඒ වගේම අබ කුඩු ලුහාල් ඒ වගේම මම අන්තිමට මට මතක විදිහට කුරුඳුපත්තු එකතු කරගත්තේ. මොකද මට අමතක වෙච්ච නිසා. ඒ කුළු බඩු අනිවාර්යයෙන්ම පරිප්පු එකට එකතු කරගන්න. ඒතකොට තමයි පරිප්පු එකේ රස වැඩි වෙන්නේ. ඊළඟට මම චිකන් ලෙග් එකක් දැම්ම රෝස් වෙන්න. ඉතින් ඒකත් 3-5 මිරිස් සුදු ලුණු සහ ලුණු එකතු කරලා තමයි දැම්මේ. හරි ලුණු ගැන මතක් කරනකොට මම අඹරැල්ල වලට ලුණු එකතු කරගත්ත කලින්ම හැබැයි පරිප්පු වලට ලුණු එකතු කරගන්න හිතුවේ පස්සේ. ඉතින් මම උයන ගමන්ම මගේ භාජන කෝප ටිකත් ඔක්කොම හොදගත්තා. මොකද එතකොට උයලා ඉවර වෙනකොට කිචන් එක ඔක්කොම ක්ලීන් වෙලා තියෙන නිසා. මං කිව්වේ කුරුඳුපොතු අන්තිමට දාගත්තේ කියලා. ඉතින් කුරුඳුපොතු අන්තිමට දාගෙන ලුණු අන්තිමට දාගන්නත් හේතුවක් තියෙනවා. ලුණු වල අයිඩින් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒක නිසා ඒක වෑංජන් වලට දාලා විසීමකට ලක් වුණාම ඒකේ තියෙන අයිඩින් විනාශ වෙනවා කියලා කියනවා. ඒක නිසා මම ලුණු එකතු කරගන්නේ ඕනම වෑංජනයකට පස්සේ. මොකද වෑංජනේ තැම්බිලා ඉවර වුණාට පස්සේ තමයි ඒකට ලුණු එකතු කරගන්නේ. ලුණු එකතු කරලා මම අර ඉතුරු වෙච්ච garlic paste එකේ බොටල් එක තිබ්බා. ඒකේ අන්තිම ටික සිකරන්න ලෝභ නිසා මම ඉතින් ඒකට වතුර ටිකක් එකතු කරලා ඒ ඉතුරු වෙච්ච garlic ටික පරිප්පු එකට එකතු කරගත්තා. කිරි එකතු කරන්න කලින්. ඒකට හේතුව තමයි එතකොට තමයි පරිප්පු එකේ garlic රස හොඳට එන්නේ. ඉතින් මේ garlic paste එකේ sugar 0 තියෙන්නේ. ඒකයි ඇත්තටම මම ගත්තේ. මොකද මේ chemical නැතුව නෙමෙයි. හැබැයි chemical ಜಾති අඩු ඇති කියලා මම විශ්වාස කරනවා මේ paste එකේ. උදේට හස්බන්ඩ් උයන නිසා හැමතිස්සෙම garlic කප ඉන්න ගියාම අමාරු නිසා තමයි මම garlic paste එකක් තියාගෙන ඉන්නේ. හැබැයි මම ඒක හැමතිස්සෙම යූස් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් වලට විතරයි ඒක යූස් කරන්නේ. නැත්නම් මට වෙලා තියෙනවා නම් මම garlic chop කරලා තමයි ගන්නෙ. ඉතින් දැන් මම පරිප්පු එකට කිරි එකතු කරගත්තා. ඒ වගේම මගේ අඹරැල්ල වෑංජනේ දැන් ඔයාලට පේනවා හොඳට තම්බීගෙන එනවා. ඇත්තටම හරිම සුවඳයි. ඒ වගේම මේ විදිහට අඹරැල්ල හදලා බලන්න ගොඩක් රසයි අඹරැල්ල එක. ඊළඟට මම පරිප්පු වලට එකතු කරගන්නවා කරපිංචා රතු ලුණු සහ අමු මිරිස් ආය පාරක්. මොකද එතකොට පරිප්පු එක ලස්සනට තියෙනවා. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් අපි කඩේ කෑම එකක් ගත්තාම ඒකේ පරිප්පු එකේ කරපිංචා හැම කොළ පාටට තියෙනවා. එතකොට අර කන්න ආස හිතෙනවා. හරි ඊළඟට මම බත් එක ලිපේ තියාගෙන ඒකට බටර් දා ගන්නවා. ඊළඟට මේ රම්පි කොලයක් දා ගන්නවා. බතේ සුවඳ සහ රසය වැඩි වෙන්න. ඉතින් මගේ අඹරැල්ල වෑංජනේ උයලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මගේ ලන්ච් එක මම හදාගත්තේ. මම ඉතින් මගේ ලන්ච් එක හදාගෙන ෆිල්ම් එකේ ඉතුරු ටික බලන්න පටන් ගත්තා. ෆිල්ම් එක අද බලලා ඉවර වෙනවා කියලා හිතාගෙන. මොකද ෆිල්ම් එකක් බලන්න ගත්තාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඊළඟට මම මේ දවස්වල ongoing යන කොරියන් ඩ්‍රාමා එකක් බලන්න පටන් ගත්තා. ඊළඟට ඉතින් වෙලාවත් හරි නිසා බුදු පහනක් තියලා මට හිතුණා පොඩ්ඩක් එළිය ඇවිදින්න. අද දවසටම එළියට බැස්සේ නැති නිසා. ඉතින් වැස්සකුත්
එනවා වහින්න පටන් ගන්නත් කාලේ නිසා. ඒක නිසා ඉතින් වහින්න කලින් පොඩ්ඩක් ඇවිදිනවා කියලා වටේ ඇවිදලා මම හවසට තේ එකක් හදාගත්තා. මම ටී බෑග්ස් තමයි ගොඩක් වෙලාට යූස් කරන්නේ. ඉතින් තේ එකක් හදාගෙන ඊට පස්සේ තේ එක බීලා අද දවස ඉවර කරනවා. රෑට මම දවල් උයාගත්ත කෑම ඉතුරු වෙච්ච නිසා රෑට ඒ කෑම කනවා කියලා හිතාගෙන ඉතින් අද දවසේ vlog එක මම ඔයාලත් එක්ක මේ විදිහට ඉවර කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඒ වීඩියෝ එක මුලින්ම බලා ගන්න ඕනේ නම් bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉස්සෙල්ලම පෙන්නන්නේ ඒ bell icon එක click කරලා තිබුණොත් තමයි. ඉතින් නිසා අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් කියලා එනම්. Thanks for watching.